මම අම්පාරේ වෙද මහත්තයා. වසරකට වතාවක් කරන මේ ලක්ෂ්මී පූජා ඇති වැදගත්කම හා වටිනාකම මම ඔබට කියා දෙන්නම්. ශ්‍රී ලක්ෂ්මී දේවිය විවිධ ස්වරූප 8ක් දරන කෙනෙක්. ඒ මොනවද කියනවා නම් රූපයට අගතැන්පත් වන නිසා ආදිලක්ෂ්මී වශයෙන්ද සෞභාග්‍යයට අධිපති වෙන බැවින් දානි ලක්ෂ්මී වශයෙන්ද සම්සුවට උත්සාහයෙන් යුක්ත බැවින් ධෛර්ය ලක්ෂ්මී වශයෙන්ද සත්‍යමත් බවින් අගතැන්පත් නිසා ගජලක්ෂ්මී වශයෙන්ද සෞම්‍ය බවින් යුක්ත නිසා සංසාර ලක්ෂ්මී වශයෙන්ද ජයග්‍රහණය කර යන බැවින් විජය ලක්ෂ්මී වශයෙන්ද දැනුමෙන් පිරිපුන් බැවින් විද්‍යා ලක්ෂ්මී වශයෙන්ද ධනයේ අධිපති බැවින් ධනලක්ෂ්මී වශයෙන්ද හඳුන්වන දෙවන ලක්ෂ්මී දේව මෑණියන්ට පුද පූජා තැබීමෙන් පුජ්‍යලිකගේ ඕරාව හෙවත් සැස්වලල්ල වැඩි දියුණු වී තමන් කාටත් ප්‍රියජනක පුජ්‍යලෙක් හා රූපේද අන් අයගේ ප්‍රියදර්ශනයක් වෙනවා පමණක් නෙවෙයි තමන් විසින් දියුණු